ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා. බලන්න රසම රස කේක් එකක් හදන එක දෙයක්. ඒත් ඒ කේක් එකෙන්ම සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන එක කියන්නේ සම්පූර්ණ වෙනස් දෙයක්. අද අපි කතා කරන්න යන්නේ ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය සැලැස්ම ගැනයි. රෙසිපිය ගැන නෙවෙයි. අපි මේ විශ්ලේෂණය පටන් ගමු මෙන්න මේ වැදගත් ප්‍රශ්නෙන්. මොකද රසට කෑමක් හදන එක ඇත්තටම කලාවක්. හැබැයි ලාභ ලබන ව්‍යාපාරයක් දිගටම පවත්වාගෙන යන එක කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම විද්‍යාවක්. උත්තරය තමයි මේ. ඕනෑම සාර්ථක බේකරියක් පිටිපස්සේ තියෙන්නේ හරිම ශක්තිමත් ක්‍රමවේදයක්. ඒක ප්‍රධාන කුළුණු 3ක් උඩ තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ තමයි මුදල්, අමුද්‍රව්‍ය කළමනාකරණය සහ ක්‍රියාවලිය. අපි මේ එකින් එක ගැන ගැඹුරින් බලමු. හොඳයි. රෙසිපි එකකින් අපිට කියන්නේ රසවත් දෙයක් හදාගන්න විදිය විතරයි. හැබැයි අපි අද බලන්න යන්නේ ව්‍යාපාරයක් හදන රෙසිපිය ගැන. හරි. එහෙනම් අපි ඒකේ පළවෙනි සහ වැදගත්ම අමුද්‍රව්‍යයෙන්, ඒ කියන්නේ පළවෙනි කුළුණෙන් පටන් ගමු. ඕනෑම ව්‍යාපාරයක අත්තිවාරම තමයි ලාභය. ඒ ලාභය කෙලින්ම තීරණය වෙන්නේ වියදම් ගැන තියෙන අවබෝධය මත. මේ සංඛ්‍යා හරියටම තේරුම් ගත්තොත් විතරයි සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙන්නේ. මුලින්ම තේරුම් ගන්න ඕනම සංකල්පය තමයි මේ ෆුඩ් කොස්ට් කියන්නේ. සරලවම කිව්වොත් එක කෑමක් හිතන්නකෝ එක බනිස් ගෙඩියක් හදන්න යන අමුද්‍රව්‍ය වලට විතරක් යන මුළු වියදම. හරි. මේක හිතන තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. බලන්නකෝ පිටි කිලෝ 25ක බෑග් එකක් රුපියල් 10000ක් නම් ඒ කියන්නේ ග්‍රෑම් එකක මිල 440යි. ඉතින් රෙසිපියට පිටි ග්‍රෑම් 500ක් අවශ්‍ය නම් පිටි වලට විතරක් යන වියදම රුපියල් 200ක්. අනේ ඒ විදිහට හැම අමුද්‍රව්‍යයකටම යන වියදම හොයාගෙන ඒ ඔක්කොම එකතු කරාම සම්පූර්ණ අමුද්‍රව්‍ය පිරිවය එනවා. ඊට පස්සේ ඒ මුළු ගාන හදන මුළු බනිස් ගෙඩි ගානෙන් බෙදුවම අපිට එක බනිස් ගෙඩියක ෆුඩ් කොස්ට් එක හොයාගන්න පුළුවන්. දැන් මෙතන තියෙන ඇත්තටම වැදගත් කාරණය තමයි මිල තීරණය කරන විදිය. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ෆුඩ් කොස්ට් එකට ලාභ ප්‍රතිශතයක් එකතු කරන එක. ඒත් වඩාත්ම නිර්දේශිත ක්‍රමය තමයි ඉලක්ක ආහාර පිරිවැය ප්‍රතිශත ක්‍රමය. මෙතනදී අපි කලින්ම තීරණය කරනවා අපේ විකුණුම් මිලෙන් කීයෙන් කීයක්ද අමුද්‍රව්‍ය වලට යන්න ඕනේ කියලා. හිතමුකෝ 30ක් කියලා. එතකොට රුපියල් 60ක ෆුඩ් කොස්ට් එකක් තියෙන දෙයක් අපි විකුණන්න ඕන රුපියල් 200කට. මේකින් අපේ ලාභය ගැන පැහැදිලි පාලනයක් අපිට ලැබෙනවා. ඉතින් තීරණාත්මක කාරණේ තමයි මේ. රුපියල් 200කට විකුණුවම අමුද්‍රව්‍ය වලට ගිය රුපියල් 60 අඩු කළාම ඉතිරි වෙන රුපියල් 140 තමයි දල ලාභය. මතක තියාගන්න ඕන දෙයක් තමයි මේකෙන් තමයි පඩි, කඩකුලි, කරන්ට් බිල් වගේ අනිත් හැම වියදමක්ම ගෙවන්න වෙන්නේ. හොඳයි. අපි දැන් යමු අපේ දෙවෙනි කුළුණට. ඒ තමයි අමුද්‍රව්‍ය පාලනය. මේක කරදරයක් විදිහට හිතන්න එපා. මේක ඇත්තටම අපේ ලාභය ආරක්ෂා කරගන්න තියෙන හොඳම ක්‍රමයක්. FIFO මේක හරිම සරලත් ඒත් අතිශයින්ම බලවත් සංකල්පයක්. First in, first out. ඒ කියන්නේ ස්ටෝ එකට මුලින්ම ගෙනාපු බඩු කුස්සියෙන් එළියට යන්නත් ඕන මුලින්ම. මේක දෛනික පුරුද්දක් කරගන්න එක හරිම ලේසි. අලුතෙන් බඩු ගෙනාවම ඒවා රාක්කේ පිටිපස්සෙන් තියලා කලින් තිබ්බ ඒවා ඉස්සරහට ගන්න. හැමෝටම කියන්නේ හැම වෙලේම ඉස්සරහින් බඩු ගන්න කියලා. එතකොට කල්ලිකුත් වෙලා බඩු විසික් කරන්න වෙන එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හැමදේම ලේබල් කරන එකත් අත්‍යවශ්‍යයි. මේ වගුවෙන් පැහැදිලිව පෙන්නනවා කොහොමද හරියට බඩු ගබඩා කරන්න ඕන කියලා. හැමදේම එකම තැන දාන්න බෑනේ. පිටි, සීනි වගේ දේවල් වියලි හුලං වැටෙන තැනකත්, කිරි, ක්‍රීම් වගේ දේවල් චිලර් එකෙත්, පළතුරු වගේ දේවල් ෆ්‍රීසර් එකෙත් තියන්න ඕන. මේක ආහාරයේ ගුණාත්මක භාවයට වගේම ආරක්ෂාවටත් අත්‍යවශ්‍යම දෙයක්. දැන් අපි ආවා අපේ තුන්වෙනි සහ අවසාන කුළුණට. ඒ තමයි ක්‍රියාවලිය. මෙතනදී අපි බලන්නේ කාර්යක්ෂමතාවය සහ ස්ථාවර ගුණාත්මක භාවය සහතික කරන සූදානම සහ උපකරණ නඩත්තුව ගැනයි. මේක ෆ්‍රන්ස් වචනයක් වුණාට හැම වෘත්තීය කුස්සියකම රහස තමයි මේ මිස් ඔන් ප්ලාස්. සරලවම කිව්වොත් වැඩ පටන් ගන්න කලින් අවශ්‍ය හැමදේම ලාස්ති කරලා අතේ දුරින් පිළිවෙලකට තියාගන්න එක. මේකෙන් කාලය ඉතුරු වෙනවා, වැරදීම් අඩු වෙනවා, වැඩේ කිසිම පීඩනයක් නැතුව කරගන්න පුළුවන් වෙනවා. හිතන්නකෝ වැඩේ පටන් ගත්තට පස්සේ එක අමුද්‍රව්‍යයක් නැහැ කියලා මතක් වුණොත්. එහෙම නැත්නම් සීනි වෙනුවට ලුණු වැඩිපුර දැම්මොත් මොකද වෙන්නේ? මේ ස්ලයිඩ් එකෙන් හරි අපූර්වවට පෙන්නනවා හරියට සූදානම් නොවුනොත් ඒකෙන් නිෂ්පාදනයට, අපේ වියදමට වගේම සේවකයන්ගේ මානසිකත්වයටත් වෙන බලපෑම. නඩත්තුව තියුවාම ඒකේ ලොකු කොටසක් තමයි පිරිසිදුකම. මේ බලන්න අවන් එකක් පිරිසිදු කරන්න ඕනේ විදිය. දවස් ගානේ කරන්න ඕනේ දේවල් තියෙනවා, සතියකට සැරයක් කරන්න ඕනේ දේවල් තියෙනවා, මාසෙකට සැරයක් කරන්න ඕනේ දේවල් තියෙනවා.
මේ විදිහට හැම උපකරණයකටම කාලසටහනක් හදාගත්තම ඒවායේ ආයු කාලයත් වැඩි වෙනවා, නිෂ්පාදනයේ ගුණාත්මකත්වයත් එක් විදිහටම තියාගන්න පුළුවන්. මේක තමයි නඩත්තුව ගැන කියන්න තියෙන හොඳම උදාහරණය. හිතන්න ෆ්‍රීසර් එකේ දොරේ රබර් එක පොඩ්ඩක් හරි ලීක් වෙනවා නම් ඒකෙන් නිකම්ම අයිස් හැදෙනව විතරක් නෙවෙයි ඒකෙන් විදුලි බිලත් නිකරණ වැඩි වෙනවා. බලන්න පුංචි ප්‍රශ්නයක් වගේ පේනනද ඒකෙන් කොයිතරම් ලොකු මූල්‍යමය බලපෑමක් වෙන්න පුළුවන්ද? හරි. අපි දැන් මේ කතා කරපු මුදල්, අමුද්‍රව්‍ය සහ ක්‍රියාවලිය කියන කුළුණු තුනම එකට එකතු කරලා බලමු. සාර්ථක බේකරි එක දවසක් ඇත්තටම ගෙවෙන්නේ කොහොමද? අපි මේ දෛනික චර්යාව දැන් බලමු. මෙන්න මේක තමයි මුළු දවසම සාරාංශය. උදේට වැඩ පටන් ගන්නකොට චෙක් කරන්න ඕන දේවල්. දවල්ට වැඩ කරන ගමන්ම කරන්න ඕන දේවල් සහ දවස අවසානයේදී කරන්න ඕන දේවල්. මේ චර්යාව හරියට අනුගමනය කරනවා නම් බේකරියක් ඊටම ක්‍රමවත්ව සහ ලාභදායීව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් සාර්ථක බේකරි ව්‍යාපාරයකට අවශ්‍ය මූලික සැලැස්ම දෙන්න පැහැදිලි. ප්‍රශ්න තමයි මේ සැලැස්ම පාවිච්චි කරලා ගොඩනගන්න යන්නේ මොන වගේ දෙයක්ද කියන එක.